යාලු ඔක්කොම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. පොඩි වීඩියෝ එකක් ආයෙත් කරන්න හිතුණා. මං කලිනුත් වීඩියෝ එකක් කරා. ඒ පලා වර්ගයක් තමයි ඒකත්. මං අද කුඹුරට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ ගොඩක් කට්ටිය නම් මේක දැකලා නැහැ ඇත්තටම. මෙන්න මේ තියෙන්නේ මේ රටකජුව ගාව තමයි, මගේ රටකජුව ගාව තමයි මේ තියෙන්නේ. ඉතින් අධික වර්ෂාවෙන් පස්සේ දැන් මේ තියෙන්නේ වල් උදුළු ගාගෙන යනවා. ඉතින් මේ වෙලාවේ වල් මේ රටකජු වගාවේ තියෙන වල් වල උදුළු ගානවා මේ අවස්ථාවේ. ඉතින් ඒ උදුළු ගානකොට තියෙනවා රස කෑමක්. ඒ කියන්නේ මේකේ හැදිලා තියෙනවා ඒකට පලා වර්ගයක්. ඒකට කියන්නේ නම නම් කිරිහැන්ද. කිරිහැන්ද කියලා තමයි කියන්නේ අපේ පැත්තේ අනුරාධපුරේ නම්. ඒක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේක තමයි කිරිහැන්ද කියන්නේ. එතකොට මෙන්න මේක මෙහෙම කඩලා අරගෙන මැල්ලුමක් විදියට පලා වර්ගයක් විදියට හදලා කන්න පුළුවන්. රස කෑමක්. මේකට තමයි කිරිහැන්ද කියන්නේ. ඉතින් මේ වගේ මේවා ඉබේට මේවා වල් වර්ධනයත් එක්කන් කැලේ මේ ඒවත් එක්කන් තමයි හැදෙන්නේ. ඉතින් මේ වගේ මේ රටකජු මේ වගේ වගාවල් වල අපේ මේ වේලි කලාපේ හැදෙනවා මේ පලා වර්ගය. එතකොට ඒ වගේ තැන් වල තියෙනවා ගොඩක් ඒක කිරිහැන්ද. ඉතින් ඒක මේ රටකජු අස්සේ තියෙනවා. ඒක මම දැකලා කට්ටිය දැකලා නැති කට්ටියට පෙන්වන්න තමයි මම ඒක ඔයාලට පෙන්නුවේ. මේ තියෙන්නේ මේ පොඩි අවස්ථාව. මේ තියෙන්නේ මේක තමයි හොඳම ඒ කිරිහැන්දවල පොඩි ලබටි අවස්ථාව. මේ විදිහට මේක කඩලා අරගෙන බැල්ලුමක් විදිහට අනුරාධපුරේ අපි නම් කනවා. ඉතින් ගොඩක් කට්ටිය කාලා ඇති, සමහර කට්ටිය දැකලත් නැතුව ඇති. ඒක තමයි මම මේක පෙන්වන්නේ ගොඩක්. ඉතින් බලා ගන්න රසවත් කෑමක්. අපි දන්න පලා වර්ග දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ ගොටුකොළ, මුකුණු වැන්න. එතකොට මේ වගේ ජනප්‍රිය පලා වර්ග තියෙනවා. එතකොට ඒ අතරේ මේ අපේ මේ අනුරාධපුරේ තියෙන රසවත් කෑමක් තමයි මේ කිරිහැන්ද කියන්නේ. ඉතින් මේක පලා වර්ගයක්. ඉතින් රසට හදන්න පුළුවන්. අපේ අම්මට නම් රසට මේක හදන්න පුළුවන්. ඉතින් මං ටිකක් කඩාන යනවා අද. ගෙදර ගිහිල්ලා අම්මට කියලා හදා ගන්නවා. රසවත් කෑමක් දන්නේ නැති කට්ටියට බලා ගන්න තමයි මම පෙන්නුවේ. මේක මේ වගේ රටකජු වගාව. ඉතින් මලුත් හැදිලා තියෙන්නේ. තව නොබෝ දවසකින් පුළුවන් රටකජු ගලව ගන්න. හරි යාළුවෝ ඔක්කොම සතුටින් ඉන්න. අර ඇතින් පේන්නේ මගේ වී වගාව. ඉතින් ඒකත් මේ වෙන විට සාමාන්‍ය තත්ත්වයේ තියෙන වර්ෂාවත් එක්කන් මේ රටකජු වගාව තියෙන්නේ. හොඳයි යාළුවෝ, එහෙනම් සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න.